පිළිකා අවදානම බෙහෙවින් වැටි. ජාන විකෘතියක් ඇතැයි නොදැන සිටි ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකු යුරෝපය පුරා අවම වශයෙන් දරුවන් 197 දෙනෙකුට පීතෘත්වය දී ඇතැයි ප්‍රමුඛ පෙළේ පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. මෙම දරුවන්ගෙන් සමහරෙකු දැනටමත් මියගොස් ඇති අතර විකෘතියට හුරු වූ අයගෙන් ඉතා සුළු සංඛ්‍යාවක් පමණක් ඔවුන්ගේ ජීවිත කාලය තුළ පිළිකාවකට හසුවීමට ඉඩ තිබෙනවා. ශුක්‍රාණු එක්සත් රාජධානියේ සායනවලට අලෙවි කර නැති වුණද ඩෙන්මාර්කයේ සරුභාවය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර පරිත්‍යාගශීලියාගේ ශුක්‍රාණු භාවිත කළ බව දැනුම් දී ඇති. බ්‍රිතාන්‍යයේ පවුල් ගණන ඉතා කුඩා සංඛ්‍යාවක් බවයි තහවුරු වී ඇත්තේ. ශුක්‍රාණු සැපයූ ඩෙන්මාර්කයේ යුරෝපීය ශුක්‍රාණු බැංකුව බලපෑමට ලක් වූ පවුල් සම්බන්ධයෙන් අතිශය කනගාටුව පළ කරන බව පැවසූ අතර ඇතැම් රටවල් වැඩිපුර දරුවන් බිහි කිරීම සඳහා එම පරිත්‍යාගශීලියාගේ ශුක්‍රාණු භාවිත කළ බව පිළිගෙන තිබුණා. ශුක්‍රාණු පරිත්‍යාගශීලියා ශිෂ්‍යයෙකු සිටියේදී 2005 වසරේ සිට ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති නිර්නාමික පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහුට ඒ සඳහා මුදල් ගෙවා තිබුණා. ඔහුගේ ශුක්‍රාණු වසර 17ක් තිස්සේ කාන්තාවන් විසින් භාවිතා කර ඇතැයි විදේශ වාර්තා පෙන්වා දෙනවා.